හෙලෝ සුබදසක්කේවා මගේ සෙත් කොල්පොරේෂන් චැනල් එක්ක උතුරන්න ඔබ සේරට අද මම කතා කරන්න හිතුවේ පොඩි වෙනස් දෙයක්. අපි අර Python වීඩියෝ සීරීස් එකේ මෙන්න දෙයක්. මේ Python වීඩියෝ සීරීස් එකේ දැන් ඔයාලා ටික කාලයක් වෙලා සම්බන්ධ වෙලා. එතකොට ඒ කාලේදී ඔයා ටිකක් දේවල් ඉගෙන ගත්තා. එක දිගටම ඉගෙන ගන්නවා නිකන් කම්මැලිනේ ඔයාලට මේ වීඩියෝ අහගෙන ඉන්න. ඉතින් ඔයාලට මම අද ගෙනාවේ මම හදපු පොඩි ගේම් දෙකක් හා මං හද පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගැන විස්තරයක් කරන්න. මේ Python වලින් තමයි මේ හදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකට කරලා තියෙන කෝඩ් ටික මම මේක මුලින්ම පෙන්නන්න. මේක අයින් කරගන්න මෙතනින්. එතකොට මේක ස්පේස් ඉන්වර්ටර් ගේම් එකක්. මේ විදිහට මම මෙතන කෝඩ් ටිකක් කරලා තියෙනවා එච්චර නෑ. එතකොට මම මේක රන් කරලා පෙන්නන්න මුලින්ම මොකද්ද මේක වෙන්නේ කියලා. මම මෙන්න මේ ත්‍රිකෝණය ඔබලා මේක රන් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එඩි කියන්න පුළුවන්. මේ විදිහට වදිනවා. මේ විදිහට ස්කෝර් එක වැටෙනවා. මේව වැදුනහම ගේම් ඕව කියලා අවුට් වෙනවා. මේක තමයි පළවෙනි ගේම් එක. එතකොට මේකේ සාමාන්‍යයෙන් වෙන සිද්ධි දැන් ඔයාලට තේරෙනවා. මේක හදලා තියෙන්නේ Pygame කියන ලයිබ්‍රරි එක යූස් කරලා. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට මේ වගේ දේවල් හදන්න පුළුවන්. එතකොට මම තව හදලා තියෙනවා කා ගේම් එකක්. මම මේකත් මේ විදිහට ඔයාලට පොඩ්ඩක් උඩින් ඉඳන්ම පෙන්නන්නම්. මේ විදිහට. මේ විදිහට මම මේක පොඩ්ඩක් රන් කරලා පෙන්නන්නම්. මේ විදිහට රිස්ටාර්ට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කායකට වෙඩි කියන්න තියෙන්නේ. කරුවක් වගේ එකක් යනවා. එතකොට ස්කෝර් වැටෙනවා. තව කාරුත් එනවා. මේ රූප දෙපැත්තෙන් යන ගස් ටික මම්මයි යන්නේ. ඒරන් අනිත් ඒවා ඔක්කොම ඉන්ටර්ටෙන් ගත්තා. එතකොට මේකත් ඒ වගේ නවතින්න නැතුව ඉස්සරහට යන ගේම් එකක්. මේ විතර ඒකෙත් අර හැප්පුණාම කාර් එක අවුට් ගේම් ඕවර් කියලා වැටෙනවා. එතකොට ඒක තව ගේම් එකක්. තව මම හැදුවා හෝම්වර්ක් රිමයින්ඩර් කියලා පොඩි තවත් ඇප් එකක්. මම තව හදාගෙන යන ගමන් තමයි පවතින්නේ. මේක තමයි මම හැදුව හෝම්වර්ක් රිමයින්ඩර් කියන ඇප් එක. කියන්නේ software එක පරිගණකයට මම මේක ඕපන් කරලා පෙන්නන්නම් ඔයාලට මොකද්ද මේක වෙන්නේ කියලා. හරි මම මේ පොඩ්ඩක් කියලා දෙන්න. මේක මම හදපු පොඩි software එකක්. එතකොට මේකෙදි මෙන්න මේ homework reminder කියලා මෙතන අපේ මේ app එකේ title එක එහෙම නැත්නම් ප්‍රධාන නම තියෙනවා. එතකොට මම මෙතන පොඩි ෆොටෝ එකක් දාලා දෙනවා. මෙතනත් ඒ ෆොටෝ එකම තියෙනවා. ඒකම මෙන්න මේ arrow එක ක්ලික් කරපුවම මෙතනත් පෙන්නනවා. එතකොට මම මේක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මම දැන් හිතන්නකෝ මම ඉස්කෝලේ යනකොට මට මොකක්ද ගෙදර වැඩක් දුන්නා කියලා. ඒ දුන්න ගෙදර වැඩේ අපිට මේක ඇතුළත් කරලා තියන්න පුළුවන්. ඒ ගෙදර වැඩේ අපිට ෂෙඩියුල් කරලා දවසක තියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පීරියඩ් එක තියෙන වෙලාව ඒ පීරියඩ් එකේ තියෙන දවස අපිට මේකට ඇතුළත් කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගෙදර වැඩේ කරන් එන්න ඕනේ දවස අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒ දවසට කලින් දවසේ මේකේ මැසේජ් එකක් එවලා දැනුම් දීමක් වෙනවා. මේකේ මේ වැඩේ කරන්න කියලා හෙට වෙන්න කලින් අපි එනම් බලමු මේක ඒක විදිහටම හරියට වෙනවද කියලා. මුලින්ම මෙතන කියන්න තියෙනවා select subject කියලා. එතකොට මම මේ drop down එක ක්ලික් කරලා subject එක select කරනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ science කියලා. homework එක මම දෙනවා practical කියලා. practical කියලා දෙනවා නිකන් උදාහරණයක් විදිහට. ඊට පස්සේ schedule එක. එහෙම නැත්නම් අපි මේක කරගෙන එන්න ඕනේ දිනේ දෙන්න ඕනේ. මම මෙතන දෙනවා 2025 කියලා. 25 හෙට දෙනවම අද 4:30 මම මෙතන දෙනවා 5යි 1 කියලා. මේ විදිහට 1 කියලා දෙනවා. දීලා මේ බටන් එක ඔයාලා enter homework කියන බටන් එක ඔබලා මම මේක මෙතනට ඇතුළත් කර ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ science practical කියන එක මෙතනට ඇතුළත් වෙලා තියෙනවා. මෙතන තියෙනවා අපේ අද දවස. ඒ වගේම මෙතන schedule එක තියෙනවා හෙට දවස. හරි. මම දැන් මේ කට් කරන්න යනකොට ඔයාලට මෙතනින් අහනවා confirm accept කියලා.
මෙන්න මේ යස් කියන එක දුන්නාම මේක කෙලිම එක්සිට් එකෙන් නැත්නම් අයින් වෙලා යනවා නවතින ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරන එක මෙන්න මේ no කියන එක දුන්නොත් එහෙනම් මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා මම මෙතන දැන් no කියන එක දෙන්නම් no කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේක තියෙනවා හැබැයි අනිත් තැන් වල එකකව පේන්නේ නැහැ මෙන්න මේ drop down එක drop මෙන්න මේ arrow එක ක්ලික් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මම මේක එකපාරක් ක්ලික් කරනවා right click කරනවා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් show window කියන එක ක්ලික් කරපුවාම ඒ අපේ ඒ ඇප් එක මේ විදිහට හරි එතකොට අපිට පුළුවන් මම මේක අයින් කරගන්නම් මෙතන just දීලා stop කරගන්න ඊට පස්සේ මම මේක ආයෙ start කරනවා start කළාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් message එකක් එනවා ඒ කියන්නේ අපි අර science practical කියන ඒ ගෙදර වැඩේ හෙටට කලින් කරන්න කියලා message එකක් එනවා එතකොට ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය අපි message එකක් එන්න හදලා තියෙනවා මේකේ එතකොට අපි මේ හදපු ප්‍රැක්ටිකල් කියන මෙන්න මේ අපේ දැන් අපි දැම්මනේ මෙතන ගෙදර වැඩ ඒක අපිට පුළුවන් ඩිලීට් කී එක ඔබලා කීබෝඩ් එකේ ඒක ඩිලීට් කරලා අයින් කරගන්න ඒ ටික තමයි මගේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ එතකොට ඒකට කරලා තියෙන කෝඩ් ටික මම මෙතන උඩ ඉඳන් පෙන්නන්න මේ විදිහට පොඩි කෝඩ්ස් ටිකක් මම කරලා තියෙනවා හරි එතකොට එහෙනම් මම තවත් දේවල් හදලා තිනවා ටයිම් ටේබල් ෂෝ කියලා එකක් හදලා තිනවා ඒ කියන්නේ ඒකෙදි මගේ ටයිම් ටේබල් එහෙම නැත්නම් මගේ ඉස්කෝලේ ටයිම් ටේබල් එක මම පෙන්වන්න දාලා තියෙන පොඩි ඇප් එකක් හරි එහෙනම් මම අද ඔය ටික ගැන තමයි කතා කරන්න හිතාගෙන ඉන්නේ එතකොට ඊගා වීඩියෝ එකේදී කතා කරමු මොකද මේ print function එක ගැන අපි අර කලින් වීඩියෝ එකේදී කතා කරේ print function එක ගැන මේ වැඩිදුර variable ගැන ඊගා වීඩියෝ එකේදී කතා කරමු print function එක ගැන හරියටම එතකොට ඒ අතරමැද වීඩියෝස් වල යම් කිසි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න සුපුරුදු විදිහට මං එහෙනම් අදත් ඔයාලගෙන් සමු ගන්නවා ඔයාලට සුබ දවසක් කියලා